දෙහිවල ගල්කිස්ස මහනගර සභාව නියෝජනය කරන අංක 140 ඉහාන් ලක්මාල් මේ පොකුර තුල තමන්ගේ දායකත්වය ලබා දෙමින් පොකුරට වැඩි වේගයක් එකතු කර ගනිමින් ක්‍රීඩකයන් පිරිසත් සමග අනුරාධපුර තරගය නිමා කරන ස්ථානයට තමයි මෙලෙස කියන්නේ එබා මදුසංග විරතුල සිටින දක්ෂ ක්‍රීඩකයෙක් ඉරේ දස්කම් පාන්නට ඔබන් හපන් ක්‍රීඩකයෙක් තමයි ප්‍රභාත් මදුසංග කිලෝමීටර් 10ටත් අඩු දුරක් තමයි තිබෙන්නේ. කිලෝමීටර් 5කට වගේ ආසන්න දුරක් තමයි දැන් තිබෙන්නේ තරගය නිමා කරන්නට. අවසන් කිලෝමීටර් 5 තුලයි ප්‍රිය හිතවතුනි අප මේ රැඳී සිටින්නේ. වේගය පැයට කිලෝමීටර් 45යි. ඩයමන්ඩ් රයිඩර් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ශ්‍රී ලංකා පොලිසිය චතුරංග සොයිසා මොරටුව පුරවරය නියෝජනය කරන සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරන ආදරණීය ක්‍රීඩකයා සිවිල් ආරක්ෂක බලකායේ නායකයා වශයෙන් කටයුතු කරනවා චතුරංග සොයිසා දිනේ තරගය අනුරාධපුර සිට ධාවනය කරන්න සූදානම් කොළඹට කිලෝමීටර් 208ක දුරක් මෙන්න ගාම්භීර ස්වරය ප්‍රභාත් මදුසංග ජයග්‍රහකයන් මොඩු ෂූරෙන් මේ වගේම දවසේ ජයග්‍රහණ තෝරන්න සූදානම් වෙන හිතවතුනි අනුරාධපුර දිස්ත්‍රික්කයට ළඟා අනුරාධපුර දිස්ත්‍රික්කයට ළඟා වෙන විට ගෞතම රාජ්‍යයට ළඟා වෙන විට මෙයයි පොකුර තුල තිබෙන වර්තමාන තත්ත්වය පොකුර තුල තිබෙන අනුරාධපුර දිස්ත්‍රික්කයට තරගය ළඟා වීම විනාඩි 2යි තත්පර ගණනක තිබුණ පරතරය කෙසේ වෙනස් වී තිබෙනවාද කියන වග අපි දන්නේ නැහැ තාම කියන්න. බොහෝ දුරට තව සුළු මොහොතකින් කාල ගණනය සඳහන් කරાવી තරගකරුවන්ට සමහර විට නොකරાવી මොකද තව කෙටි දුරක් තිබෙන්නේ තරගය නිමා කරන්න අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය වෙත යන්නට තරගකරුවන්ට මෙන්න චන්දික ශ්‍රී ලංකා නාවික හමුදාව අද ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනෙක් ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනෙක් ඩයමන්ඩ් රයිඩර් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙක් ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරන ක්‍රීඩකයෙක් සිටිනවා මේ පොකුර තුල තව තිබෙන්නේ කිලෝමීටර් 4ක් වැනි කෙටි තුනක් 5ක් වැනි කෙටි තුනක් හිතවතුනේ තරගයේ නිමා කරනවා මාර්ගයේ හන්දියේ තරගය වමට වෙන්න අනුරාධපුර නගරයේ සිට අනුරාධපුර නගරයේ දෙසට තරගය හැරගුණු මොහොත ප්‍රභාත් මදුසංග සිනහා මුසු මුහුණ බලාපොරොත්තු දල්වාගත් ජය සමගින් තමයි ප්‍රභාත් මදුසංග ඉදිරියගෙන කටයුතු කරන්නේ. අපි බලමු පොකුර තුල කවුරුන් අද ජයග්‍රහණය කරාවිද අද දවසේ අදියර අද දවසේ අදියර කවුරුන් ජයග්‍රහණය කරාවිද 1 2 3 පිළිබලින් අද කවුරුන් ජයග්‍රහණය කරාවිද ක්‍රීඩාලුවල හිතවතුනේ ඊයේ දවස තුල ජයග්‍රහණ ලැබූ 1 2 3 ජයග්‍රහණ ලැබූ ක්‍රීඩකයන් කිසිවෙකුත් මේ පොකුර තුල අද දකින්නට ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන ක්‍රීඩකයන් දෙදෙනා වෙන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙන ඉසුරු තරංග අංක 131 ඉසුරු තරංග
ඉදිරිය යාපනයේ හන්දිරේ තරගයේ ළඟාවීම යාපනයේ හන්දිරේ තරගයේ ළඟාවීම නුවරදව පසු කරමින් තරගය ඔන්න යාපනයේ හන්දියට ළඟා වෙන්නයි මේ සූදානම් වෙන්නේ. සුරු තරංග අභියෝගය ශ්‍රී ලංකා පොලිසිය සතුරුවන් තරගය අවසන් කරන ස්ථානයේ ක්‍රීඩාලවල හිතවතුනි තව සුළු දුරක් තිබෙන්නේ. අපි බලමු අද කවුරුන්ද මේ තරගයේ ජයග්‍රහණය හිමි කරගන්නේ කියන වග. වෙන චන්දික වෙන ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන ක්‍රීඩකයා වෙන ඉසුරු තරංග අපි බලමු හිතවතුනි තරගය කෙමෙන් ළඟා වෙන්නේ. දැන් අනුරාධපුර නගරයේ දෙසටයි අනුරාධපුර නගරයේ වෙතටයි තරගය තව සුළු මොහොතකින් නිමාව දකින්න සූදානම්. තව කිලෝමීටර් දෙකකටත් වැඩි ආසන්න කෙටි දුරක් තමයි හිතවතුනි තිබෙන්නේ. තරගයේ අවසානයේ සනිටුවන් කරන්නට අද කවුරුන් මේ තරගය තුල ජයග්‍රාහකයා බවට පත් වේවිද කියන වග ඔබට පෙන්වන අභිලාෂයේ බලාපොරොත්තු ඇතුව තමයි සජීව විකාශය තුල මේ යන්නේ. අපි බලමු ක්‍රීඩාලවල හිතවතුනි කවුරුන් අද දෙවන දිනය මේ කිලෝමීටර් 136ක් තරණය කරන තරගය තුල අද කවුරුන් ජයග්‍රාහකයා බවට පත් වේවිද? කවුරුන් අද Tamanගේ නාමය ඉදිරියෙන් අද දිනේ ජයග්‍රහණය සනිටුවන් කර ගනීවිද කියන වග. කෙමෙන් තරගය අනුරාධපුර කණිජ තෙල් නීතිගත සංස්ථාව පසු කරමින් තමයි හිතවතුනි මේ වන විට තරගය කෙමෙන් ඉදිරියට ඇදෙමින් පවතින්නේ. ක්‍රීඩකයන් 8 දෙනා තුල දැවැන්ත තියුණු තරඟ විලාශය ගෙන හැරපාන තරගයකට අවසානයකට ගෙන එන්නට අනුරාධපුර මාකට් හන්දියට දැන් කෙමෙන් තරගය ළඟා වෙනවා. අනුරාධපුර මාකට් හන්දියට තරගය කෙමෙන් ළඟා වීමත් සමග සූදානම් තරගය තව සුළු මොහොතකින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය අසලින් නිමා කරන්නට. කෙසේ වෙතත් දැන් ඔබට කියන්නට පුළුවන් පසුපස පොකුර මේ ක්‍රීඩකයින් ලුහු බැඳ කිසිසේත්ම එළවීමට ඇල්ලීමට හැකියාවක් මේ පොකුරට දෙවන පොකුරට කිසිසේත්ම හැකියාවක් නැහැ ප්‍රිය හිතවතුනි. දැන් තරගයේ ළඟාවීම අනුරාධපුර නගරය වෙතයි. අනුරාධපුර නගරය වෙතයි තරගයේ ළඟාවීම. අද උදෑසන 9ට ආරම්භ කළ තරගය නුවර ගන්නෝරුව බීජ පරීක්ෂණ මධ්‍යස්ථානයේ අසලින් ආරම්භ කළ තරගය ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි මෙන්න අවසානයේ සනිටුහන් කරන්නට සූදානම් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය අසලින් ප්‍රභාත් මතුසංක ජමිත් චතුරංග සොයිසා මෙන්න තරගකරුවන් තමන්ගේ වේගය වැඩි කරන්නට පටන් ගත්තා. live. වෙන අනුරාධපුරයේ රථ වාහන සැලැස්ම වෙන මාර්ගවල සියලුම රථ වාහන නවත්වමින් ක්‍රීඩාලුවෝ හිතවතුනි දැවැන්ත සහායක් තරගයේ නිමා කරන ස්ථානයේ මේ ළඟා වෙන්නේ දැන්. ඔබ බලා සිටි තරගයේ අවසානය මෙලෙස නිමා කරන්නට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය අසල සියලු කඩේ සූදානම් කර තිබෙනවා. क्रीडा लोडिंग विशाल संख्यावान වැඩි සිනාකාරයි මෙන්න ප්‍රිය වෙන හිතවතුනි බලමු කවුරුනද තරගය තුල ජයග්‍රහණය කරාවිද? අනුරාධපුර ප්‍රභාත්
මදුසංක තමයි මේ ක්‍රීඩාවල හිතවතුනි අද තරගය තුල අධිර ජයග්‍රාහකයා බවට පත්වන්නේ ප්‍රථම ස්ථානය ප්‍රභාත් මදුසංක ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරන අතර බොහෝ දුරට ඩයමන්ඩ් රයිඩර් ක්‍රීඩා සමාජය සහ ඩයමන්ඩ් රයිඩර් ක්‍රීඩා සමාජය හා ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරපු චතුරංග සොයිසා අතර දැවැන්ත තරගයක් තිබුණා. අපි බලමු ඒ අතරින් කවුරුන් දෙවන ස්ථානය හිමි කරගත්තාද කියන වග. බොහෝ දුරට ඩයමන්ඩ් රයිඩර් ක්‍රීඩා සමාජය නියෝජනය කරපු වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයා තමයි බොහෝ දුරට දෙවන ස්ථානයේ දිනා ගන්නට හැකියාවක් තිබුණේ. ඒ අනුව ප්‍රිය ක්‍රීඩාවල හිතවතුනි අද උදෑසන ආරම්භ කරපු තරගය නුවර ගන්නෝරුව බීජ පරීක්ෂණ මධ්‍යස්ථානයේ අසලින් ආරම්භ කරපු තරගයේ කිලෝමීටර් 135ක දුර ධාවනය කරමින් ප්‍රභාත් මදුසංක ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ ආදරණීය ක්‍රීඩකයා තමයි අද දිනේ අධිර ජයග්‍රාහකයා බවට පත් කරගත්තේ. අද දවස ලංකා රයිඩ් පාපැති ධාවන සවාරියේ දෙවන දිනය ඔහුගේ නමින් ලියන්නට ප්‍රභාත් මදුසංකට හැකියාව ලැබුණා. ප්‍රභාත් මදුසංකට ශ්‍රී ලංකා නාවික හමුදාවට උණුසුම් සුබ පැතුම් එක්හසු කරන අතර ප්‍රිය හිතවතුනි දෙවන පොකුර තව සුළු මොහොතකින් තරග අවසන් කරන්නට සූදානමින් තමා තිබෙන්නේ. විනාඩි 2කට වැනි කාල පරතරයක් ලබා ගනිමින් පැමිණි තරගය තුළ මෙන්න දැවැන්ත තියුණු ස්ප්‍රින්ට් එකක් ඔබට බලා ගන්නට පුළුවන්. මේ පොකුර තුලත් ලංකාවේ දක්ෂ ප්‍රබුද්ධ ප්‍රවීණ පාපැති ක්‍රීඩකයන් රැසක් මේ පොකුර තුල අද සිටිනවා. අපි බලමු මේ පොකුර තුල කවුරුන්. ඔව් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩකෙක් තමයි එයත් පළමුව දෙවන පොකුර තුල රේඛාව ස්පර්ශ කළේ. මුල් චන්දන මහත්මයා ඒ අනුව අද ඔන්න ප්‍රභාත් මදුසංක තමන්ගේ නම අද දිනේ ඉදිරියෙන් ලියා ගන්නට ප්‍රභාත් මදුසංකට හැකියාව ලැබුණා. තවත් ක්‍රීඩකයන් පිරිසක් සිටින අතරම විනාඩි දෙකකට අඩු කාල පරතරයක් රඳවා ගනිමින් තමයි දෙවන පොකුර ඇවිදින් පළවෙනි පොකුර තරගය නිමා කරයින් අනතුරුව දෙවන පොකුර තරගය නිමා කළේ. මෙහෙම ස්තුතිය ශ්‍රී ලංකා පොලිසිය අද ඉටු කරා කාර්යභාරය වැඩමින් අනුරාධපුර නගර මැදයේදී දැඩි රථවාහන තදබද්දයකට ඉඩ නොදී මාර්ගය තුල නිවැරදි රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරමින් තරගයට අවශ්‍ය කරන ඉඩකඩ වපසරිය සකස් කර දෙමින් අනුරාධපුර පොලිසිය දැවැන්ත රාජකාරිය කාර්යභාරයක් ඉටු කළ බව ඔබට කියන්නට ඕන. ඒ නිසා තමයි මෙවැනි දැවැන්ත තරගයක් තුල කිසිදු අඩුපාඩුවකින් තොරව මේ තරගය නිමා කරන්නට ක්‍රීඩකයන් වෙනුවෙන් අවශ්‍ය කරන ඒ ඉඩකඩ ප්‍රස්තාව උදා වුණේ. මෙන්න අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේ සල්ගාතු ක්‍රීඩාංගණයේ අසලයි හිතවතුනේ අද තරගයේ නිමාව සනිටුහන් කරේ. හෙට උදෑසන 10ට තමයි අනුරාධපුර සල්ගාතු ක්‍රීඩාංගණයේ අසලින් ලංකා රයිඩ් පාපැති ධාවන සවාරියේ තුන්වන දිනය අවසන් දිනය කිලෝමීටර් 208ක දුර ධාවනය කරන්නට හෙට උදෑසන 10ට අනුරාධපුර ඓතිහාසික රාජධානී පුරවරයේ සිට කොළොම් තොට බලා යන්නට ලංකා රයිඩ් පාපැති ධාවන සවාරියේ තුන්වන දිනය හෙට ලියවෙන්නයි සූදානම. ප්‍රථම වතාවට ගරු ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මැතිතුමා ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශය ලේක් හවුස් ආයතනය තරුණ කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කර ප්‍රථම වරට සංවිධානය කර ලංකා රයිඩ් පාපැති ධාවන සවාරියේ දෙවන